හෙල ගයිස් ඉතින් අයිබන් කියලා පිළිගන්නව වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් guys අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ කිසිම watermark එකක්වත් limit එකක්වත් නැතුව කොහොමද AI වලින් short video එකක් හරි long video එකක් හරි create කරගන්න කියලා. ඉතින් guys මේක limit නෑ කිව්වට limit නැත්තේම නෑ. ඉතින් පොඩි limit ටිකක් තියෙනවා. ඉතින් guys ඔයා මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ඒ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැති වීඩියෝ එකක් මේ site එක හරහා create කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ site එක හරහා AI වීඩියෝ එකක් create කරගන්න කියලා. ඒ වගේම තමයි guys මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා සරලව කොහොමද prompt එකක් හදාගන්න කියලාත් ඒ හදාගන්න prompt එකට අදාළව වීඩියෝ එකක් create කරගන්න කොහොමද කියලාත් ඔයාට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් guys අපි බලමු කොහොමද මේ AI site එක use කරගෙන sound එකත් එක්කම ලස්සන short video එකක් හරි long video එකක් හරි create කරගන්න කියලා. අපි යමු එහෙනම් channel එකට subscribe කරගෙනම වීඩියෝ එකට. හරි guys ඉතින් අපි බලමු කොහොමද දැන් වීඩියෝ එකක් හදාගන්න කියලා. ඉතින් guys මේකට මුලින්ම කරන්න ඕනේ ඔයාගේ PC එකේ ඔයා යන්න Google Chrome browser එකට මෙන්න මේ විදිහට. ඉතින් ඔයා මේක phone එකකින් කරනවා නම් ඉතින් ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව Google Chrome browser එක use කරලා මේක කරගන්න පුළුවන්. ඉතින් guys අපි වීඩියෝ එක generate කරගන්න කලින් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක හදාගන්න අවශ්‍ය වෙන prompt එක create කරගන්න කියලා. ඉතින් ඔයා prompt එකක් හදාගන්න දන්නේ නැති කෙනෙක් නම් මම සරලව කියලා දෙන්නම් කොහොමද prompt එකක් හදාගන්න කියලා. හරි ඉතින් ඔයා කරන්න ඕනේ ඔයා Google Chrome browser එකට ගිහිල්ලා ඔයා ChatGPT කියලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න. ඉතින් ChatGPT එක නම් ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඔයා මෙතනදී log වෙනවා නම් මේකට log වෙන්න ඔයාලගේ account එකක් තියෙනවා නම් ඉතින් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මේ stay log out කියන බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයා කරන්න ඕනේ මෙතනින් prompt එකක් හදාගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට වීඩියෝ එකක් හදන විදිය පෙන්වන්න යන්නේ ගෑනු ළමෙක් නූඩ්ලස් එකක් කන වීඩියෝ එකක් තමයි මම මේ වීඩියෝ එකේදී ඔයාලට හදලා පෙන්වන්න යන්නේ. ඉතින් මම දැන් මෙතන type කරනවා මෙන්න මේ විදිහට. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මෙතනදී girl කෙනෙක් නූඩ්ලස් කන වීඩියෝ එකක් හදාගන්න අවශ්‍ය වෙන prompt එක දෙන්න කියලා මෙතනදී සරලව type කරගත්තා. ඉතින් මම දැන් මේක මේ විදිහට send කරනවා. ඉතින් guys මෙතනදී ඔයා හදාගන්න ඕනේ කෝ මෙතනදී type කරලා prompt එක create කරගන්න. ඉතින් මේක හරහා ඔයාලට පුළුවන් ගොඩක්ම පහසුවෙන් prompt එකක් හදාගන්න. ඉතින් guys දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට prompt එකක් මෙහා create කරලා දීලා තිනවා. ඉතින් අපි දැන් මේ prompt එක copy කරගමු. හරි ඉතින් මම දැන් මේ prompt එක copy කරගත්තා. දැන් ඔයා කරන්න ඕනේ new tab එකකට ගිහිල්ලා ඔයා search කරන්න grok කියලා මෙන්න මේ විදිහට. හරි ඉතින් ඔයා ඒ විදිහට grok කියලා search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙනවා grok imagine කියලා. ඉතින් ඔයාට මේක හොයාගන්න බැරි වුණොත් බැරි වෙලා හරි ඔයා search bar එකට ගිහිල්ලා search කරන්න grok imagine කියලා මෙන්න මේ විදිහට. හරි ඉතින් එහෙම search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා grok imagine කියලා තැනක්. ඔයා මේක එකපාරක් click කරන්න. ඉතින් මම ඔයාට මේකේ link එක පාර description එකේ දාලා තිනවා. ඔයාට පුළුවන් එතනින් ගිහිල්ලා මේකට පහසුවෙන්ම log වෙන්න. හරි ඉතින් guys ඔයා එහෙම search කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහේ website එකකට. ඉතින් guys මෙතනදී ඔයා පහළට යන ටිකක් පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා sign up සහ sign in කියලා. ඉතින් ඔයා මේ sign in කියන එක touch කරන්න. හරි ඉතින් ඔයා එහෙම sign in කියන එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක්. ඉතින් ඔයා මෙතනදී ඔයා ළඟ තියෙන ඕනෙම account එකකින් මේ website එකට ඔයා log වෙන්න. ඉතින් මම මෙතනදී use කරන්නේ මේ Google කියන එක. ඉතින් මම මෙතනදී මේ login with Google කියන බටන් එක උඩ එකපාරක් click කරනවා. click කරලා මම මගේ මෙන්න මේ account එකෙන් මේකට sign up වෙනවා. ඉතින් ඔයා sign up වෙන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයා මේක බලලා sign up වෙන්න. ඉතින් මෙතනදී ඔයා continue කියන බටන් එක තමයි touch කරන්න ඕනේ. හරි ඉතින් ඔයා දැන් ඒ විදිහට sign in වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේ website එක තියෙනවා. ඉතින් guys මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මෙතන home page එකේ wall එකේ ඔයාට බලා ගන්න පුළුවන් අනිත් අය හදපු videos මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති නම් ඔයාට පුළුවන් මෙතන තියෙන අනිත් අය හදපු video එකක් වුණත් අරගෙන ඒක ආයෙමත් regenerate කරගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකෙන් videos හදාගන්නේ කියලා. හරි ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ prompt එක මෙන්න මේ type to imagine කියන තැන paste කරගන්න. ඉතින් මම අර ChatGPT ට ගිහලා හදාගත්ත වීඩියෝ එකට අදාළ prompt එක මෙතන මෙන්න මේ විදිහට paste කරගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ prompt එකට ඉස්සරහින් තියෙන පුංචි මෙන්න මේ විදිහේ video icon එකක්. ඉතින් ඔයා මෙන්න මේක touch කරන්න. ඔයා ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා වීඩියෝ එකේ ratio එක. ඒ කියන්නේ වීඩියෝ එකේ size එක එහෙමත් නැත්නම් resolution එක ඔයාලට මෙතනදී වෙනස් කරගන්න පුළුවන්. ඉතින් guys මෙතනදී ඔයා කැමති resolution එකක් select කරගන්න. ඉතින් ඔයා long video එකක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මෙතන තියෙන 3:2 කියන resolution එක තෝරගන්න. ඉතින් ඔයා short video එකක් හදන්නවා තෝරගන්නවා නම් ඔයා මෙන්න මේ ratio එක තෝරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනදී video එකක්ද image එකක්ද හදන්නේ කියලා මෙතන select කරන්න ඕනේ. ඉතින් ඔයා video එකක් නේ හදන්නේ. ඉතින් ඔයා මේ video කියන එක මෙන්න මේ විදිහට select කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊතරේ පාවිච්චි කරලා මේක send කරන එක.
හරිතින් ඒ විදිහට සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මෙයා වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගත්තා. හරි ඉතින් guys දැන් ඔයාලට පේනවා ඇති අපි අර දාපු ප්‍රොම්ප්ට් එකට අදාළව මෙයා වීඩියෝ එකක් ජෙනරේට් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක ප්ලේ කරලා බලමු හරියට මේක වැඩ කරනවද කියලා. ඉතින් guys ඔයාලට පේනවා ඇති මෙන්න මේක සාර්ථකව වීඩියෝ එක හැදිලා තිනවා. ඉතින් guys දැන් ඔයාලට පුළුවන් මේක ඕන විදිහකට යූස් කරගන්න. ඉතින් guys දැන් ඔයා හිතන්න ඔයා ටයිප් කරපු ප්‍රොම්ප්ට් එකට අදාළ වීඩියෝ එකක් නෙවෙයි මෙයා හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ වීඩියෝ එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් ඔයා එහෙම අවස්ථාවක් ආවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා රීඩෝ කියලා මෙන්න මේ විදිහේ බටන් එකක්. ඔයා මේක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙයා ආයෙමත් මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්නවා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි රීඩෝ කරාට පස්සේ මෙන්න මේ විදිහේ ටිකක් වෙනස් වීඩියෝ එකක් මෙයා අපිට හදලා දීලා තියෙනවා. ඉතින් guys මේ වීඩියෝ එක අර වීඩියෝ එකට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඔයාට ඒ අර හදාගන්න පළවෙනි වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ඔයාට පුළුවන් මේ රීඩෝ කියන බටන් එක යූස් කරලා ආයෙමත් මේ වීඩියෝ එක හදාගන්න. ඒ වගේම තමයි guys දැන් ඔයා හිතන්නකෝ මේ වීඩියෝ එකේ ඉන්න මෙන්න මේ ගර්ල්ම වෙන දෙයක් කරන එකක් හදාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මෙයා නූඩ්ලස් එක කන එක පැත්තකින් තියලා මෙතනවා ෆෝන් එක ටච් කරන විදිහේ වීඩියෝ එකක් ඔයාට හදාගන්න ඕනේ මේ ගර්ල්ගෙම මූණ පාවිච්චි කරලා. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයාට මේ ප්‍රොම්ප්ට් එක මෙන්න මෙතන මේ උඩ තියෙන ප්‍රොම්ප්ට් එක. ඉතින් අපි අර කලින් පේස්ට් කරේ ප්‍රොම්ප්ට් එක. අන්නේ ප්‍රොම්ප්ට් එක ඔයා අයින් කරන්න මෙතනින්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනදී ආයෙමත් කැමති ප්‍රොම්ප්ට් එකක් යූස් කරන්න. එක්සැම්පල් එකක් විදිහට මම ඔයාට මේක කරලා පෙන්නන්නම්. ඉතින් මම දැන් යනවා ආයෙමත් ChatGPT එකට. ඉතින් ChatGPT එකට ගිහිල්ලා මම සර්ච් කරනවා මේ ගර්ල් ෆෝන් එක පාවිච්චි කරන වීඩියෝ එකක් හදා ගන්න ඕනේ කියලා මෙන්න මේ විදිහට. හරි ඉතින් guys මට දැන් ChatGPT මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ලියලා දුන්නා. ඉතින් මම දැන් මේක කොපි කරනවා. කොපි කරලා මම යනවා අර Grok එකට. අපි අර කලින් හිටිය වෙබ්සයිට් එකට. ඊට පස්සේ අර ප්‍රොම්ප්ට් එක අර කලින් ලියන්න තිබ්බ තැනම මම මේ විදිහට මේක පේස්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ඊතලේ ටච් කරනවා. ඒ විදිහට ඊතලේ ක්ලික් කරාට පස්සේ ආයෙමත් මෙයා වීඩියෝ එක හදන්න පටන් ගන්නවා. අනිත් දේ තමයි guys මේ Grok කියන වෙබ්සයිට් එකේ සමහර අයට ලිමිටේෂන්ස් ගොඩක් දාලා තිනවා. ඒ වගේම තමයි සමහර අයට ලිමිටේෂන්ස් මොකුත්ම නැහැ. ඉතින් ඔයා මේක try කරලා බලන්න. ඔයාට සමහර විට ලිමිටේෂන් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් guys දැන් ඔයාට පේනවා ඇති අර නූඩ්ලස් කකා හිටියේ ගර්ල්ම ෆෝන් එකක් යූස් කරන විදිහේ වීඩියෝ එකක් මෙයා හදලා දීලා තිනවා ඒ ෆේස් එකම යූස් කරලා. ඉතින් guys මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද ඔයාට පුළුවන් දැන් මේ විදිහට එකම කැරක්ටර් එක පාවිච්චි කරලා සම්පූර්ණ වීඩියෝ එකක් හදාගන්න. ඉතින් guys මේකෙදි තප්පර 6ක් 8ක් වගේ තමයි වීඩියෝ එකේ උඩරිම ලෙන්ත් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ගොඩක් වීඩියෝස් එකතු කරලා ලොන්ග් වීඩියෝ එකක් වුණත් මේ වෙබ්සයිට් එක හරහා හදාගන්න. ඉතින් guys මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් අද වීඩියෝ එක බලලා ඔයාට සුබ දවසක්.